මීට කලින් නිර්මාණ 3ක් කරලා තියෙනවා. ඒ නිර්මාණ 3ත් එක බලනකොට මේක කොමඩි ගණේ චිත්‍රපටියක්. මේ වගේ වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න හිතුනේ. ඒකට හේතුව තමයි දැන් මට එකම සානරේ අපි කරා චිත්‍රපට. දැන් අපේ ප්‍රින්සිපල් ගත්තොත් ඒක වෙනම සමාජයට පණිවිඩයක් දෙන එකක්. પાස්පෝර්ට් එක තරුණ පරපුරට සමහරවිට සහ අන්ලොක් එක ඇවිල්ලා මොබයිල් වලින් තරුණ ජීවිත දෙමව්පියන් සහ ළමයි විනාශ වෙන ඒ වගේ කාරණා තුල මම හිතුවා මිනිස්සුන්ට පොඩි මම සාමාන්‍යයෙන් එන්ජොයි කරන පුද්ගලයෙක් නේ. වෙලෙම ඉනා වේගෙන ඉන්න කෙනෙක්. කරපු වැඩ එහෙම නැහැ. මට හිතුණා මේ අලුත් විදියට හිතන්න ඕනේ කියලා. ඉතින් හොඳ ස්ක්‍රිප්ට් එකක් සෙට් වුණා. ඉතින් ඒකෙන් වැඩේ ලංකාවේ සිනමාවට සෙනග හිටිය නැති කාලෙක සිනමා හෝල් වල දවස් 100ක් ෆිල්ම් එකක් දුවනවා කියන එක ලොකු දෙයක් වෙච්ච කාලෙක දැන් අපිට තියෙනවා 2025 වසර කියන්නේ අර හොඳම කාලයක් වුණා. හොඳ නිර්මාණ බිහි වුණා. ෆිල්ම් හෝල් වල සෙනග පිරෙන්න පටන් අරගත්තා. ඒ කියන්නේ කවදාවත් නැතුව දවසේ තියෙන ෂෝ ටික ඔක්කොම හවුස්ෆුල් වෙන්න පටන් ගත්තා. මේ වගේ ට්‍රෙන්ඩ් එකක් ලංකාවේ තුල හැදෙන එක මොකද හිතන්නේ? ඇත්තටම අපි මේ කාලේ තමයි අපේ ජීවිතේ මම හිතන්නේ ස්වර්ණමය යුගය කියන්න පුළුවන් අපි දැකමු. අපේ වයසත් එක්ක බලනකොට අපි කියන්නේ අවුරුදු 40කට ඉස්සර ෆිල්ම් 4-5 පාර බලලා තියෙනවා. නමුත් දැන් මේ ප්‍රවණතාවය දකිනකොට මම දැක්ක එක දෙයක් තමයි දැන් මිනිස්සු හරි මේ අප්ඩේට්. කියන්නේ ඒගොල්ලන්ව රවට්ටන්න බෑ. ඒගොල්ලෝ අපි රවට්ටන්න බැන්නම් ඒගොල්ලන්ට ඕන දේ අපි දෙන්න ඕනේ. දැන් තරුණ අධ්‍යක්ෂකවරු මම හිතන්නේ ඒක උත්සාහ කරනවා. අපි ජාත්‍යන්තරයේත් එක්ක බැලුවත් බොහෝ ටෙක්නොලොජි වයිස් ඒගොල්ලෝ ගොඩක් උඩින් ඉන්නේ. දැන් මේ වන විට යන මේ ප්‍රවණතාවය ඉතාමත් හොඳයි. ඉතින් ඒකෙන් වෙන්නේ ප්‍රේක්ෂකයන් සිනමා හල වලට ඇදිලා එනවා. ඇදිලා එන්න සිනමා නිර්මාණ තියෙනවා. එහෙම නැත්නම් ඇදිලා එන්න. මේ මොනවද වැඩන්නේ. අපි ටිකට් එකක් දීලා රුපියල් 500ක් හරි 1000ක් හරි දීලා ටිකට් එකක් ගන්නවා නම් ඒකට වටිනාකමක් තියෙනවා. නැත්නම් එළියට ඇවිල්ලා අනිවාර්යෙන් වයින්. මචං ගිහලා බලපන් හොඳ ෆිල්ම් එක. ඒ ට්‍රෙන්ඩ් එක හැදෙන්නේ ෆිල්ම් එක හොඳයි නම් විතරයි. එහෙම නැත්නම් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රවණතාවය හොඳ ප්‍රවණතාවයක් 2025 චිත්‍රපට ගොඩාක් හොඳ වාර්තාවක් තිබ්බා. ඉතින් ඒකට මම හිතන්නේ හොඳ නිර්මාණකරුවන් බිහි වෙලා තියෙනවා. ඒකට මම සතුටුයි. අපි තමකෝ හොලිවුඩ් බොලිවුඩ් මට්ටමේ සිනමා නිර්මාණයක් ලංකාව ඇතුලේ බිහි වෙන්න තව කොච්චර කාලයක් යයිද? කොච්චර කාලයක් යන්නේ මේ හොඳ නිෂ්පාදකවරයෙක් ආවොත් වෙනත් කරන්න ඕනේ. ඒකේදී නිෂ්පාදකවරයාගේද ප්‍රශ්න තියෙන්නේ? ඒකට හේතුව නිෂ්පාදකවරයාගේ නෙමෙයි. මම හිතන්නේ අපි හිතන මට්ටම. මම හිතන්නේ දැන් අපි බලන ෆිල්ම් සිංහල ෆිල්ම් නම් එතනින් යට අපිට හිතන්න නෑ. ඉතින් අපි ඒකට බලන්න ඕනේ Netflix, Amazon Prime ඒ වගේ ඒ කියන්නේ Bollywood, Hollywood, මලයාලම් ඒ චිත්‍රපට අපි බලලා ඒකින් දෙන පණිවිඩය සහ ඒ ටෙක්නොලොජි එක මම හිතන්නේ අපේ සිනමාකරුවන් තාම try කරගෙන නමුත් ඒක අතාරලා නැහැ. තාම try කරගෙන ඉන්නවා. ඉතින් මමත් try කරගෙන ඉන්න කෙනෙක් තමයි. ඉතින් අපි බලමු ඉතින් try කරමු. ඉතින් ඇත්තටම ඔබතුමාට සුබ දෙනවා අපි. මේ වගේම මේ නිර්මාණය ඇත්තටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම ඉදිරියට කරන නිර්මාණත් ඇත්තටම සාර්ථකත්වයේ හිණිපැත්තට මැන්න ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න සීන සබෑ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.